හොඳයි මේ ලෙසන් එකේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ top of face එක කොහොමද හදාගන්නේ කියලා. top of face එක කියලා කියන්නේ අපි සරලවම ගත්තොත් එහෙම අපේ land එක. හරි. අපේ ගෙදර තියෙන භූමිය තමයි කොහොමද පේන්න ඕනි කියලා අපිට හදාගන්න පුළුවන් කැමති විදියට. එතකොට ඔයාලා සයිඩ් ප්ලෑන් එක පාවිච්චි කරලා මේක දැන් ස්කේල් කරලා හරියට ඇඳ ගන්න ඕනේ ප්ලෑන් එක. ඇඳගත්තට පස්සේ අපිට පුළුවන් සයිඩ් ප්ලෑන් එක අයින් කරලා දාලා ඊට පස්සේ හොඳ පොලොවක් කියනවා. මම සරලවම ගත්තොත් පොලොවක් අපිට හදාගෙන ඉවරලා ඒකේ බෑවුම් තියෙන්නේ කොහෙද පාර කොහෙද තියෙන්නේ ඔක්කොම ටික ලස්සනට අපිට හදන්න පුළුවන්. අවශ්‍ය නම් සයිඩ් ප්ලෑන් එක විදියටම හදලා ගන්නත් පුළුවන්. හරිද? ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි මේක කරද්දී ඔයා හොඳට මතක තියාගන්න ඕනේ එක දෙයක් තියෙනවා. ඒ තමයි අපිට මේකේ high quality render එකක් ගන්න අමාරුයි. ඒ කියන්නේ Lumion ඊට පස්සේ D5 ඊට පස්සේ V-Ray වගේ softwares තියෙනවානේ rendering කරන්න පාවිච්චි කරන එකේ ගොඩාක් තියෙන softwares වර්ග. එතකොට ඒ rendering software එකකින් ගන්න quality එක අපිට Revit පාවිච්චි කරලා ගන්න බෑ. නමුත් අපිට සාමාන්‍යයෙන් අපිට මොඩල් එකක් පෙන්වන්න පුළුවන් කස්ටමර්ට මෙන්න මේ වගේ තමයි තියෙන්නේ කියලා. දැන් මේ වගේ එකක් පෙන්වනවා කියලා ගැටලුවක් වෙනනම් කස්ටමර්ට තේරෙනවා ආමයි ගෙදර හැදුවට පස්සේ මේ වගේ තමයි තියෙන්නේ කියලා. තේරෙනවද? එතකොට අපි බලමු දැන් කොහොමද භූමිය හදා ගන්නවා නම් මේ භූමිය කොහොමද ප්ලේන විදිහට හදාගන්න කියලා. දැන් මෙතනදී types දෙකකින් මම උගන්වනවා මේක. පළවෙනි එකේ තමයි සාමාන්‍ය විදිහට සරල විදිහටම කොහොමද භූමියක් මේකට දාගන්නේ. කියන්නේ පොළවක් මෙතනින් වැටලා තියෙන විදිහට හදාගන්නේ. හරිද? ඊට පස්සේ මම කියලා දෙන්නම් මේකේ පොළවේ අපි පාරවල් දානවා නම්, ගස් වගේ දේවල් දානවා නම්, මිනිස්සු ඉන්නවා නම් අනේ විදිහට අපි මේක ඇඩ්වාන්ස් විදිහට හදලා ඉවරලා කඳු තියෙන තැන් මොනවද, පාත තැන් මොනවද, වලවල් තියෙන තැන් කොයිද අපි කොහොමද ලකුණු කරන්නේ? මේ හැම දෙයක්ම අපි සම්පූර්ණයෙන් කතා කරමු. දැනට චුට්ටක් මතක තියාගන්න මේ ඉස්සල්ලාම ස්ටෙප් එකේ ඉදි මම කියලා දෙන්නේ සාමාන්‍ය විදිහට පොළොව දාගන්න ගැන විතරයි. සාමාන්‍ය ප්ලැට් පොළොවක් මේකට දාගන්නවා නම් ඒක කොහොමද කරගන්නේ කියලා. මොකද මේ විදිහට ප්ලෑන් එක දෙන එක තරම් සුදුසු නෑ නේ කස්ටමර්ට. ඒ නිසා චූටි පොළොවක් අපි දාගන්න විදිය අපි ඉස්සල්ලාම ඉගෙන ගමු පොඩියට. හරි. මේක ඔයා කරගන්න යන්න ඕනේ මේ measuring and site කියන එකට යන්න ඕනේ. මෙතනින් ගියාට පස්සේ මේ ඔයාලා බලා ගන්න පුළුවන් toposoid කියලා එකක් තියෙනවා. එතකොට මේක 2018 වගේ versions වලදී වෙනස් වෙනවා. ඊට පස්සේ 2024 ඉඳන් වගේ තමයි මේ විදිහට එන්නේ. මේක චුට්ටක් වෙනස් වෙලා තියෙනවා මේ option එක. එතකොට මම ඔයාලට 2018 කොහොමද මේක කරගන්නේ කියලා වෙනම lesson එකක් දීලා තියෙනවා. ඒක බලන්න. ඒක බැලුවට පස්සේ ඔයාලට ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒකේ චූටි වෙනස්කම් තියෙනවා මේක කරගන්න ඕනේ. දැන් මම මේක 2024 පස්සේ තමයි මේක වෙනස් වෙලා තියෙන්නේ මම දැනුවත් විදියට. දෙකකින් මම කොහොමද වැඩේ කරගන්නේ කියලා දෙන්නම්. හරි. හරි. පළවෙනි එකේ වෙන්න ඔයාලට බලා ගන්න පුළුවන් create from sketch කියලා එකක් තියෙනවා. මේකෙන් කරන්න පුළුවන් වෙන්නේ අපිට අපේ කැමති land එක කැමති විදියට අඳ ගන්න පුළුවන්. මම ඒක කරලා පෙන්නන්නම් ඔයාලට. අපි ඉස්සලාම කරන්න ඕනේ මේකේ අපේ site plan එකට යන එක. අපේ site එකට යමු. site එකට ගියරොත් බලා ගන්න පුළුවන් අපි අර normally දාගත්තු site plan එක අපේ තියෙනවා. මම මේක අයින් කරගන්නම්. හරි. මේක ක්ලික් කරලා ඉවරලා මෙන්න මෙතන කතිරේ උඩ මම මේක අයින් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ copy එක මම off කරගන්නවා. මොකද ඒක අපිට තියෙන එක චුට්ටක් කරදර නිසා මම මේක off කරලා දාගන්නවා. හරි. දැන් අපි මේ විදිහට plan එක චුට්ටක් ලං කරලා අරගෙන ඉවර වෙලා මෙන්න මෙතනින් මම පළවෙනි option එක තෝරගන්නවා. දෙවෙනි option එකේ තියෙන අපිට පුළුවන්කම තියෙනවා යම් details ටිකක් අරගෙන ඒක import කරගෙන මම ඒකත් අන්තිමට කියලා දෙන්න. හරි. අපි පළවෙනි එක තමයි තෝරගන්න ඕනේ. පළවෙනි එකට ගියා. පළවෙනි ගියාට පස්සේ අපි සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන. ඒ කියන්නේ අපි මොකක් හරි edit කරගන්න මොකක් හරි අඳින්න පාවිච්චි කරන tools ටික මෙන්න මේ විදිහට අපිට pop up වෙලා පෙන්නනවා. ඉතින් මේ ටික ඔයාලට දැන් පුරුදුයි. ඉතින් මේකෙන් ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ ඉඩම කොහොමද තියෙන්නේ කියලා කැමති විදිහට අඳ ගන්න ඕනේ. මම හිතනවා මේ විදිහට තමයි මගේ ඉඩම තියෙන්නේ කියලා. ඔයාලට site plan එක පාවිච්චි කරලා site plan එක උඩම මේ වැඩේ කරගන්නත් පුළුවන්. හරි. epic line එක ඔය පාවිච්චි කරලා අපි කලින් කතා කරානේ. ඉතින් ඔන්න විදිහට මම ඔන්න මේ දෙක එහෙම සම්බන්ධ කරගත්තා. මේක සම්බන්ධ කරද්දි මතක තියාගන්න අනිවාර්යෙන් අපි අර golden rules තුන අනිවාර්යෙන් මේකෙත් බලන්න ඕනේ. හරි. ඒකත් බල්ලි වෙලා තමයි මේ විදිහට ඇඳ ගන්න ඕනේ. ඒක බල්ලි වෙරලා ඇඳගත්තාට පස්සේ මෙන්න මේ හරිය ඔබන්නයි තියෙන්නේ. හරිය ඉබුවට පස්සේ මෙතනින් අහනවා attach කරන්නද කියලා. මේ ආන්නේ අපේ ගෙදරයි ඊට පස්සේ පොළොවයි අතර සම්බන්ධතාවය කොහොමද කියලා මෙන්න මෙතන attach කියන එක දෙන්න. එතකොට හරි. ඊට පස්සේ අපි මේකේ 3D view එකක් ගිහලා බලමු. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්කම තියෙනවා. හරි. මේ විදිහට බලාගෙන මේ සරලම ක්‍රමයේ මේ කියලා දෙන්න. හරි. මම ඊට පස්සේ කියලා දෙන්නම් මේකේ කඳු, ගොඩවල්, පාරවල් කොහොමද තියෙන්නේ හදාගන්නේ කියලා. රෝඩ් වගේ දේවල් දාගන්න කොහොමද? ඒව මම කියලා දෙන්නම්. එතකොට මෙතන මේ විදිහට ගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මෙතන මේක නිකන් වැහිලා වගේ තියෙන මේ. හරි මේ. වැහිලා වගේ තියෙන. එතකොට අන්න ඒ ගැටලුව අපි විසඳ ගන්න ඕනේ ඉස්සල්ලාම. හරි. ඒ ගැටලුව විසඳ ගන්න කලින් මේක පැහැදිලිව බලා ගන්න වල බලා ගන්න පුළුවන් මේකයි එකම කලර් එකකින් වගේ තියෙන මට පැහැදිලිව බලා ගන්න බෑ. ඒක නිසා මම කරන්නේ මේකට මැටීරියල් එකක් දාගන්න ඉස්සල්ලාම. අපි මෙච්චර එක කතා කරා වගේම තමයි මේකට මැටීරියල්ස් දාන්නත් අපි කරන්න ඕනේ. මේක සිලෙක්ට් කරගන්නවා. edit type එකට යනවා. edit type කියාට පස්සේ මෙන්න මේ විදිහට තියෙනවා. මේක අපි මෙන්න මේ edit කියන එකට යන්න ඕනේ. මෙතනින් ආවට මේ categories කීපයක් තියෙනවා. මම මේ පැහැදිලි කරලා දෙන්නම් පස්සේ. හරි. මෙතනින් යන්න ඔයා category එකකින් material එකක් දාන්න. මෙතන ඔයා type කරන්න grass කියලා. හරි. මෙතනින් ඔයාට ඒක පෙන්වෙන්නේ නැත්තම් මෙන්න මෙතෙන් ගියාට පස්සේ කියන්නේ මෙන්න මේ විදිහට නම් ඔයාලා පෙන්වන්නේ මෙන්න මේක මෙන්න මේ ඊතල උඩ ක්ලික් කරන්න. එතකොට මෙන්න මේ විදිහට library එකේ තියෙනවා නම් grass කියලා එකක් මෙතන පෙන්වනවා. මෙන්න මේක උඩ ක්ලික් කරාට පස්සේ මේක මෙන්න මෙතන උඩට එනවා. මේ ක්ලික් කරගත්තා ඊට පස්සේ apply okay කියන එක දුන්නා.
මෙතන ඕකේ කරන්න ඇප්ලයි ඕකේ. හරි ඔන්න අපේ දැන් පොළොවට වැටිලා තියෙනවා තනකොළ ටික. එහෙම නැත්නම් කොළ පාට අපිට බලා ගන්න පුළුවන්. හරි දැන් මේක අපි ග්‍රීන් කලර් එකට හදාගත්තට පස්සේ ඔයාලට පැහැදිලිව බලා ගන්න පුළුවන් මේ ප්ලෑන් එක මෙතන වැහිලා තියෙනවා මේ. ප්ලෑන් එක වැහිලා තියෙනවා අපේ ෆ්ලෝ එක වැහිලා තියෙනවා. ඉතින් ඒ ෆ්ලෝ එක ඔයාලට බලා ගන්න පුළුවන් මේක සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරගෙන ඉවර වෙලා ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ඊළඟ උඩටම ගියාට පස්සේ මෙන්න මෙතනින් තියෙනවා ඕෆ්සෙට් එක හදන්න. හරි අපි මේවා නම් කතා කරා කලින් ප්‍රොපර්ටිස් එකේ මෙතන ඕෆ්සෙට් එක දැන් අපිට තියෙන ධන විදියටනේ. අපි මේක ඉස්සෙල්ලාම රින කරලායි. රින කරාට පස්සේ පල්ලෙහාට යන්නේ. අපි ඉස්සෙල්ලා කතා කරා වගේම ඒක නිසා මේක අයින් කරලා ඉවරලා අපි මෙතන දෙමු අඟල් 3ක් විතර දෙමුකෝ. 3ක් විතර දීලා ඇප්ලයි කරගමු. ඇප්ලයි කරාට පස්සේ ඔන්න බලා ගන්න පුළුවන් දැන් ඔයාට මේ සිලෙක්ෂන් එකෙන් අයින් වෙමු. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේක පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. හරිද? මේ තියෙන්නේ. ඔන්න ඔය විදිහට බලා ගන්න පුළුවන් ෆ්ලෝ එක එතකොට තියෙනවා. හරි. එතකොට ඔයාගේ ලෙවල්ස් අනුව මම ආයේ ලෙවල්ස් ටික පෙන්නන්නම් ඔයාට. ලෙවල් එක අනුව ගිහිල්ලා ඉවර වෙලා කොතනින්ද නතර වෙන්න ඕන කියලා දෙන්න. දැන් මෙතනින් ගියාට පස්සේ තමයි මම හිතනවා තව චුට්ටක් පල්ලෙහාට යන්න ඕන කියලා. ඒක අපිට ගාන්ට හදලා දෙන්න පුළුවන්. හරි. ඔයා හදාගන්න ලෙවල් වලට අනුකූලව ඒක හදලා දෙන්න. හරි. ඔය තියෙන සරලම ක්‍රමය අපි ටොප් ෆේස් එකක් දාගන්නවා නම් එහෙම නැත්නම් අපි පොළවක් දාගන්නවා නම්. හරිද? ඔය සරලම මෙතඩ් එක. හරි. ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙනවා මේකේ පාරක් දාන්න කොහොමද? ඊට පස්සේ කම්පෝනන්ට් වගේ මොනවද මේකට ඇඩ් කරගන්නවා? ඒ ටික කොහොමද කරගන්නේ? සහ මේකේ වලක් වගේ තියෙනවා නම් ඒක පෙන්වන්න කොහොමද? කඳු වගේ තියෙන දේවල් කොහොමද පෙන්වන්නේ කියන එක